යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඉතින් හැමෝම හොඳින් සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. මේ අදත් මේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මගේ channel එකට එකතු වෙලා ඉන්න එකතු වෙන සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. අද නම් මේ කෑම උයන්නේ. අද ඉතින් මේ බීම එකක් තමයි මේ කැඳ එකක් තමයි හදන්නේ. ඉතින් මේ මගේ channel එකත් එක්ක එකතු වෙන්න, මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න කියලා කියන ගමන් මගේ එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න මේ එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ channel එක ගොඩාක් ටික ඉස්සරහට යනවා. ඒකේ ඔයාලගේ සහයෝගය නිසා. ඉතින් හැමෝටම ස්තුති කරන අතර එහෙනම් අපි යම් වීඩියෝ එකට අද සව් කැඳ එකක් හදන්නේ. ඒක අපි හදන්නේ කොහොමද බලන්න. මේ මගේ විදිහට තමයි ඉතින් හදන්නේ. ගෙදර තියෙන දේවල් වලින් තමයි හදන්නේ. එහෙනම් යම් වීඩියෝ එකට. ඔන්න යාළුවනේ මේ සව් පැකට් එකක් තියෙනවා අරගෙන. ඊට පස්සේ තියෙනවා මේ හකුරු. මේ පොඩි හකුරු තමයි මම ගෙනල්ලා තියෙන්නේ. ඒවා තියෙනවා. ආයේ රටින්දි එකක් තියෙනවා. ওই ටික තමයි ওই ගෙදර තියෙන දේවල්. මේ ආයේ පොල් අරන් තියෙනවා. පොඩි පොල් ගෙඩියක්. මේ එහෙනම් යාළුවනේ ওই ටික තමයි තියෙන්නේ හදන්න. මේ කියන්නේ බඩු. තව තියාර කාරක පොංගු එහෙම දැම්මනම් සුවඳයි රසයි ඒව නෑ මට ඉවර වෙලා. ඉතින් මේ තියෙන දේත් එක්ක අපිට බොන්නනේ ගෙදර කියන්නේ ආයේ වාඩු පාඩුනත් මේ සීතලයිනේ. ඉතින් එහෙනම් යන් හදන්න මේ වීඩියෝ එකට යන් අපි මේක හදන්නේ කොහොමද බලන්න. යාළුවනේ එහෙනම් අපි පොල් ටික ගාගමු. මේ පොල් ටික මේ ගාන ගම මේට මේ ඉන්න බෑ යාළුවනේ. හරිය රස්නේ. මේ පැතිවල ඉන්න අය දන්නවා පුදුම රස්නියක් තියෙන්නේ. මේ කැමරාව සෙට් වෙලා නැහැ හරියට. මේ ඉතින් මේ හරි රස්නේ මෙහෙට මේ ඕස්නයි ගොඩාක් කියන්නේ රස්නිය වැඩිනේ. ඉතින් හිතුණා අද අපි දැන් බඩු නම් ගෙනල්ලා දැන් ටික දවසක් හදන්න ඕනේ කියලා තමයි. දවස්වල බොනවා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් ඊට පස්සේ තමයි ඔය අද හදන්න ඕනේ කියලා හිතුනේ බොන්න. මේක මේ හරි ගුණයි යාළුවනේ. කියන්නේ ඇඟ මේ සිසිල් කරනවා. මේ දවස්වල මෙහෙට රස්නිය වැඩිනේ. ඉඳා මේ තමයි මේ හදන්න ඕනේ කියලා හදන්නේ. ඉතින් මේ බබාටත් හොඳයි. අපිට හොඳයි ඇඟට. හරි ගුණදායක මේ දීමක් තමයි මේ සව් කැඳ දීම. ඉතින් හදන්න ඕනේ කියලා හිතලා ඉතින් උන්න හදනවාද සව් කැඳ දීම බොන්න ඕනේ කියලා. ගෙදර ඉන්නකොට ඉතින් එහෙම හිතනවා නේද අපිට. මේ ගෙවල් අපි ඉතින් ගෙදර මේ ඉන්න බෑ රස්නිය. එන්දට නම් යාළුවනේ මේ අයිස් දවසට දෙකක් විතර කනවා වුණා අපි. ඒ කියන්නේ එච්චරකට ඉන්න බෑ ගේ ඇතුලේ නම් අපේ මේ ගේ ඇතුලේ ඉන්න නම් බෑ කොහොමටවත්. අපි ඔය එළිය හරිය තමයි චුට්ට ඔය ඉන්නේ. බබාත් ඉන්නවා නම් බබාටත් ඉතින් ෆෑන් එක දාලා තමයි තියන්නේ. නැතුව ඉන්න බෑ ගේ ඇතුලේ. යා ඔය නිදින වෙලාවට ඔන්න අපි ටිටිත් ඇවිල්ලා අද පොල් දුන්නේ නැහැ යාළුවනේ. පොල් දෙනකන් තමයි මෙයා මේ ළඟට වෙලා ඉන්නේ. පොල් ටිකක් දුන්නාම හරි. ඕ හැමදාම එයාට පොල් දෙන්න ඕන. පොල් ටිකක් දුන්නාට පස්සේ හරි. එයාත් ඉන්නවා ළඟට වෙලා. පොල් ගාන සද්දය ඇහුණාද යාළුවනේ? එයා එනවා ළඟට. එහෙනම් ඊළඟ වැඩේට යමු. යාළුවනේ අපි දැන් මේ පොල් ටික මිරික ගමු. මේ මම අද මේ මුට්ටිය තමයි හදන්නේ. මේ සව් කැඳ එක. ඉතින් අපි මිටි කිරි ටික මේ මිරිකගෙන අයින් කරගමු. මිටි කිරි ටික මේ හොඳට මේ අයින් කරගෙන දිය කිරින් තමයි දැන් මම මේක මේ හකුරු ටික එහෙම දිය කරගන්නේ දිය කිරි වලින්. මේ අපි මහත්තයා කියව විදිහට තමයි අද මම දැන් හදන්නේ. යාට මේ සව් ඇටේ හොඳට තියෙන්න ඕන කිව්වා. මෙයා කිව්වා මේක මේ සව් කැඳ එක මේ හොඳට උතුරනකොට මේ කිරි එක සව් එක දාලා එහෙම වහලා තියන්න කිව්වා.
එයාට ඇට ඕන කිව්වා. ඉතින් ඒ විදිහට තමයි දැන් මේ හදන්නේ. බලමු ඔයාලත් කොහොමද හදන්නේ කියලා කමෙන්ට් එකකින් කියාගෙන යන්න බලන්න. මේ මිටි කිරි ටික තමයි මේ දැන් දාගන්නේ. වෙනම අයින් තියාගන්නේ. ඔන්න යාළුවනේ මිටි කිරි ටික අයින් කරගත්තා. අපි දැන් දිය කිරි ටික හදාගමු. ඔයාලත් ගෙවල් වල හදලා ඇති මේ අපේ ක්‍රමයකට තමයි ඉතින් මේ හදන්නේ. ඔයාලත් හදන්නේ කොහොමද කියලා මට කමෙන්ට් එකකින් කියාගෙන යන්න. අක්කේ ඔහොම නෙවෙයි හදන්නේ මෙහෙමයි කියලා. ඒ කියන්නේ එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්නේ කෑම බීම හදන විදිය. ඉතින් මම අද මේ විදිහට තමයි හදන්න ඕනේ කියලා මේ හිතුවේ. බලමු මේ විදිහට හදලා සාර්ථක වෙයිද අපේ සව් කැඳ එක රසට තියෙයිද කියලා. යාළුවනේ ඔන්න අපේ මේ දිය කිරි දාගත්ත මේක පේන්නේ නැහැ වෙන්ටදී. පේන්නේ නැහැ හැලෙනවා. දිය කිරි එක ඒකට අපි දාගන්නවා මේ හකුරු ටික මම මේ පොඩි කරගත්තා. පොඩි මේ සාමාන්‍ය කෑලි වෙන්න මේක දිය වෙනවනේ. මම හකුරු ටික දාගත්තා. මේකට මේ ලුණු ටිකක් දාගන්නවා. ලුණු ගොඩක් දාන්නේ නැහැ මේ ටිකක් දාගන්නේ. ඊට පස්සේ අපි මේක හොඳට මෙහෙම මේ අතින් දිය කරගන්නවා යාළුවෝ. ලුණු ටිකත් එක්ක කලවම් වෙන්න. ඒක දිය වෙනවා දැන් මේක විතේ තියලා. පාවු ගාද්දී දිය වෙයි. ඔන්න යාළුවනේ අපි දැන් මේක මේ ලිපේ තියෙනවා පැහෙන්න. දිය කිරි එක. හොඳට උතුරනකම් එහෙනම් අපි දැන් මේක ලිපේ තියාගමු. යාළුවනේ දිය කිරි එක දැන් ලිපේ ඔන්න. පේනවනේ ඔයාලට. දිය කිරි එක ලිපේ තියලා තියෙනවා. දිය කිරි එක හොඳට උතුරනවා. මම දැන් මිටි කිරි ටිකක් මේකට දානවා. දාලා මේක මේ මිටි කිරි ටික හොඳට රත් වුණ ගමන් බලන්න යාළුවනේ. කිරි ටිකත් හොඳට මේ උතුරලා තියෙන්නේ. මම ඒකට රට ඉඳි ටික දාගන්නවා. ඔන්න රට ඉඳි ටික මේ දාගෙන ඉවරයි. දැන් අපි මං මේ සව් කැඳ ටික මේ සව් ඇට ටික හොඳට හොදලා අරන් තියෙන්නේ යාළුවනේ ඔන්න බලමු. මෙන්න මං සව් ඇට ටික හොඳට හේදුවා. හොදලා තියෙන්නේ මේ ටික දැන් අපි අරකට දාගන්න. මේක දැම්ම ගමන්ම ලිප වහන ඕෆ් කරනවා. ඒ කියන්නේ ඇට ටික දිය වෙන්නේ නැතු වෙන්න ඇට තියෙන්න යාළුවනේ ඔන්න බලමු. ඔන්න මේකට මං දැන් සව් ටික දා ගන්නවා. මම බලන්න. යාළුවනේ දැන් මම මේක ඕෆ් කරනවා. එතකොට ඇට මේක තැම්බිලා රස්නියට තැම්බිලා ඇට තියෙනවා. ඔන්න යාළුවනේ බලමු එහෙනම්. මේක ඕෆ් කරා ඔන්න. ඔන්න යාළුවනේ අපේ මේ කැඳ එක දැන් හරි. ඔන්න කෝප් වලට දාගන්න තමයි හදන්නේ මෙන්න. හොඳට තියෙනවා. ඔන්න යාළුවනේ අපේ සව් කැඳ එක බොරු බයිලා මොකුත් නෑ. පහසුවෙන්ම හදාගත්ත සව් කැඳ එක. ඔන්න යාළුවනේ බලන්න හරිම රසයි. මම බීලා බැලුවා රස බැලුවා. රසට තියෙනවා රස උපරිමයෙන් තියෙනවා නියමෙටම. ඉතින් යාළුවනේ ඔන්න පහසුවෙන් ගෙදර තියෙන දේවල් වලින්ම හදාගත්ත සව් කැඳ බීම එක අපේ. ඉතින් මේ වගේ පොඩි දේවල් අපිට ගෙදර පහසුවෙන්ම හදාගෙන පානය කරන්න පුළුවන්. අනික මේ රස්නේ කාලේ මේක මේ ගොඩාක් වටිනවා යාළුවනේ. මේ වගේ බීම එකක් බොන එක අපේ ඇඟට ශරීරයට ගොඩාක් හොඳයි. ගොඩාක් ගුණදායකයි. ඉතින් යාළුවනේ එහෙනම් ආයෙත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම් අලුතෙන්. අරගෙන එනකන් අදට මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමුගන්නම්. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.